හරියටම වෙලාව දවල් 12යි විනාඩි 48යි. කට්ටිය මොකද කරන්නේ මේ වෙලාවේ? මේ වෙලාවේ අයිබයි අපේ ටීම් එක නම් මෝල්ඩිව්ස් වලට යන්නයි හදන්නේ. අනේ බොරු ඔයාලව දාලා අපි කොහේ යන්නද නේද? අපි නම් මෝල්ඩිව්ස් වල ඉන්න චීෆ් ඉංජිනේර් කෙනෙක් හොයාගෙන මාතලේට යන්නයි හදන්නේ. දැන් මට මේ කතාව කොහෙන් පටන් ගන්නද කොහෙන් ඉවර කරන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. චුට්ටක් උදව් කරනවද මට? චූටි කතාවක් කියන්න තමා. තාත්තෙක්ට දුවෙක් කියන ලෝකයක්. හැබැයි ඉතින් එයාලා අදුරේ කරන්න ටිකක් වෙනස් විදිහකට නේද? මේ අයිබයික් එක තාත්තා දුවට අරන් දෙන්නේ කැම්පස් යන්න ලේසි වෙන්න. රිනෝබල් එනර්ජි එක ගැන දන්න තාත්තෙක් විදිහට දුවට අරන් දීලා තියෙන හරිම දේ කියලා මට හිතුණා මේක දැක්කාම. චූටි කතාවක් තියෙනවා ඒකත් කියන්න ඕනේ මම. මේ ඉන්නේ ප්‍රියන්ත අයියා. ඇත්තටම මේ මෝල්ඩිව්ස් වල ඉන්න ඉංජිනේර් කෙනෙක්. රිනෝබල් එනර්ජි ගැන ප්‍රියන්ත අයියට ආයේ කියන්න දෙයක් නැහැ. බයික් එක අපි මේ දාපු දවසේම තමයි ප්‍රියන්ත අයියා මට කතා කරලා දුවට මල්ලි මෙහෙම එකක් ගන්න ඕනේ. අපි විශ්වාස කරලා ඒකට හොල්ඩින්ස් ආයතනයේ විශ්වාස කරලා දුවට මේක අරගෙන දෙන්න කතා කරලා නැවිත් බැරි වුණා දවසේ මේ අපි මාතලේට ආවේ දුවට ඒක දෙන්න. මම හිතනවා තාත්තා ආදරෙන් දීපු තෑග්ග දුව මාරගයි කියලා. අනේ එයාගේ ලස්සන නෑ දෙන්නම. hey girls මොකද කියන්නේ? අපිත් අපේ ෆැෂන් එකට සෙට් වෙන බයික් එකක් ගමුද? හෝ දැන් ඉතින් බොයිස් කලබල වෙන්න ඕනේ නෑ. මොකද අයි බයික් එකේ ස්පෝර්ට් මොඩල් එකක් තියෙන නිසා ඔයාලටත් next level හරිද? මං කියන්නේ බොරුයි කියලා හිතෙනවා නම් අරගෙන බලන්නකෝ ආස හිතෙයි. ඔන්න එහෙනම් මං එනවා ඊළඟට ඔයාව හොයාගෙන ඔයාගේ ළඟටම. මං ඔයාලගේ ආදරණීය අයි බයික්. ඊළඟට මාව ගන්න ඕනේ හරිද? මං බලන් ඉන්නවා.